Hello guys, welcome back to my YouTube channel. ඔයගොල්ලෝ කොහමද? මම හිතනවා ඔයගොල්ලෝ ඔක්කොම හොඳින් ඇති කියලා. මගේ නම ශාෂිනී. අද මම අරගෙන ආවේ ඩේ vlog එකක්. හරි, අපි මගේ morning skin care වලින් පටන් ගමු. ඔය තියෙන මම use කරන lip balm එක ගොඩක් අය අහලා තිබ්බා. කොහොමද lips ලස්සනට තියාගන්නේ, වේලෙන්නේ නැතුව තියාගන්නේ කොහොමද කියලා. ඉතින් අහපු හින්දා තමයි මම පෙන්නන්නේ. මම ළඟ කඩේකට යන්න පවා lipstick use කරනවා. ඉතින් මම ගෙදර ඉන්නකොට විතර lipstick use කරන්නේ නැති. ඉච්ච lipstick use කරන මමත් මගේ lips ලස්සනට තියාගෙන ඉන්නේ ඔන්න ඔය lip balm එක හන්දා. ඊට පස්සේ තමයි වැදගත්ම දේ pimple roll එක. ඕක ජැනට් එකේ අර pimple out pimple roll එක. ඕක නම් මාරම විදියට වටින දෙයක් මට. ඕක නැතුවම බැරි දෙයක් වගේ. මොකද මම සාමාන්‍යයෙන් එළියට ගියාම ඔය දූවිල්ලේ ගියාම ඔය ටවුන් එකට නම් ගියාම පස්සේ මගේ මූණේ පහෝදාට පිම්පල්ස් එනවා මේ දූවිලි වලට. මම හිතන්නේ ඒක තමයි. ඉතින් කොච්චර මේ මූණ වොෂ් කරලා මේක කරත් ඔය ප්‍රශ්නේ එනවා මට. ඉතින් මගේ පිම්පල්ස් ආවට පස්සේ මම මේ නැචරල් දේවල් දාලා පැක් දෙකක් යූස් කරනවා. ඒ දෙකනොත් මට හොඳ රිසල්ට්ස් තියෙනවා. ඊට පස්සේ ඉතින් දිගටම කන්ටිනියු කරගෙන යන්නේ උදේට රැට. ඕක තමයි මේ පිම්පල් අවුට් රෝල් එක. පිම්පල් වුණාට පස්සේ ඉතින් යූස් කරන්නේ නැහැ. අනිත් ඒ තමයි මම මගේ පිම්පල් රෝල් එක යූස් කරන කාලෙට මම කිසිම ප්‍රොඩක්ට් එකක් මගේ මූණට යූස් කරන්නේ නැහැ. සීරම් එකක් හරි මොයිස්චරයිසර් එකක් හරි නයිට් ක්‍රීම් එකක් හරි කිසිම දෙයක් මම පිම්පල් රෝල් එකත් එක්ක යූස් කරන්නේ නැහැ. හැබැයි මෙහෙමයි ඔයාගේ ෆේස් එකට හරියන ප්‍රොඩක්ට් එකක් මට හරියන්නට වෙන්න පුළුවන්. මට හරියන ප්‍රොඩක්ට් එකක් ඔයාලට හරියන්නට වෙන්න පුළුවන්. කෝකටත් ඉතින් මේක අරගෙන බලන්න රුපියල් 500 ගානයි වෙන්නේ. මේ සාධාරණ මුදලකට තියෙනවා. අනික මට නම් විශ්වාසයි. මොකද මගේ සෙන්සිටිව් ස්කින් එකක් තිබිලත් මට කිසිම මේ නරකක් වෙන්නේ නැතුව මගේ පිම්පල්ස් වුණා කියන අනිවාර්යෙන්ම ඔයාලටත් හොඳ වෙනවා. ඒක නිසා අරගෙන බලන්න. පිම්පල්ස් වලින් පීඩා විඳිනා නම් මේක අරගෙන බලන්න. හොඳම හොඳ එකක්. ගිය මාසෙට හරිම සතුට වෙන දේවල් වුණා. මම ජීවිතේ පළවෙනි වතාවට ලොකු අවුරුදු උත්සවයක අවුරුදු කුමාරයෙක් වුණා. අනේ මට හරිම සතුටුයි යන්නේ. එමනම් මේ දෙදෙනා අතරට මේ දෙදෙනා හැඩ කරන්නට සොඳුරුම රුවැත්තිය මේ දෙදෙනා අතරට අපි කැදවන්නට අවශ්‍යමයි. නාගරික මන්ත්‍රීතුමන් කල්පනා කරනවා කවුරුන්ද සොඳුරු රුවැත්තිය කියලා. ඉතින් අපි සංවිධායක මණ්ඩලයත් පුන සොයනවා බලනවා පිටිපස්සේ එන්න 4 දෙනා අතරින් කවුරුද ඉස්සරහට ගන්න සුදුසු කියලා. හැම කෙනෙක්ම ආරාධනා කරනවා ඒ ජයග්‍රාහී රුවැත්තියට මේ අංක 4 අතරින් අද පත්මහේ කුමරිය ලෙස අභිෂේක ලබන්නේ ගෝල්සර වසන්තය 2026 ඒ සුරංගන රුව ආරාධනය ඇයට ඉදිරියට එන්නට ඇය තමයි ප්‍රථම ස්ථානය හිමි කරගෙන තිබෙන්නේ. අංක 1 ශාෂි සාටකය පැනදවීමේ කටයුත්තයි අනතුරුව ඔටුනු පැනදවීමේ කටයුත්තයි මේ වන විට සිදු කරමින් පවතින්නේ. අනතුරුව සම්මානනීය නිධියකගේ අතින් ඔටුනු පැනදවීම සිදුවන මොහොත එදින් මෙන්න මල් කලප ප්‍රදානය කරනු ලබනවා ඇයට. ඒ වගේම අපේ ඡායාරූප ශිල්පියාට ඉඩකඩ සලසා ගැනීමට හැකියාව තිබෙනවා. ඇඩ් දෙක ඉවරයි යන්නේ. අපි ආයෙම අපේ vlog එකට. මම අදමුත් මාරු කරගෙන ආවා. මේ මම ආසයි ඔය ෂර්ට් එකට. ඔය ෂර්ට් එක මම ටිකක් ළඟ පාතකට අඳින ෂර්ට් එක. ගෙදරට අඳින එකක් නෙමෙයි. හැබැයි vlog එක කරන හින්දා මම ඕක ඇඳගත්තා. හරිද? අම්මෝ මට එදා දවස් ගැන කියනවා නම් මගේ අවුරුදු කුමාරන් දවස් ගැන කියනවා නම් එදා අප්‍රේල් 25 අම්මෝ මට මාරම සතුටුයි. කියන්න වචන නැහැ. මොකද මම ෆස්ට් ටයිම් තමයි වගේ ලොකු තරඟයකට ගියේ. හරිද? ඉතින් ඒ පළවෙනි එකටම ගිහලා මට පළවෙනි හම්බුනාට පස්සේ අම්මෝ මාර සතුටුයි. ඒ කියන්නේ අර ඇනවුන්ස් කරනකොට මම තමයි පළවෙනියා කියලා ඒ සතුට කියලා නිම්ම කරන්න තේරෙන්නේ නැහැ. මොකද අම්මෝ මට මාර සතුට කියාගෙන තේරෙන්නේ නැහැ තාමත්. හරි. මම දැන් හදන්නේ මගේ කන්නඩි මේසය අස් කරන්න. මට ඒක හරි මම ඔය ගැන කතාව කියන්නම්කෝ. ඔය කන්නඩි මේසය මට හම්බුනේ මම අවුරුදු කුමාරි වෙලා. මට කලින් කන්නඩි මේසයක් තිබුණේ නැහැ. තිබුණ කන්නඩියක් ලොකු එකක්. ඒක මගේ අතින් බිඳුණා. මගේ උසරම කන්නඩියක් තිබ්බ මගේ කාමරේ. මගේ අතින් ඒක බිඳුණා. ඉතින් ඒක හන්දා මට ආයෙ එකක් තිබුණේ නැහැ.
ඉතින් කොහොම හරි මේ හරිම වටින තෑගි 3ක් හම්බුණා. ඒ අතරින් මට ගොඩාක්ම වටින්නේ ඔය කන්නඩි මේස. මොකද මට තිබුණේ නැහැ නේ එකක්. තිබුණේ නැහැ නේ කියන්නේ මගේ උදේම එකක් තිබ්බා මම ඒක බිඳගත්තා. ඊට පස්සේ තිබුණේ නැහැ. දැන් ආයෙ හම්බුණා. ඒක නිසා මට ඕක මාරම කොහොම හරි ඉතින් අවුරුදු කුමාරිලා ඩ්‍රෙසින් ටේබල් එකකුත් දිනාගත්තා. මර ඉතින් මේ හැඟ එක මාර ලස්සනයි නේද? ඔක මං කාගෙන තියෙන්නේ ඒක නිසා මට ඕකේ පඩු එල්ලන්න බැහැ. ඕක මුලින්ම ගහන්න ඕන පිටියකටනේ. අයියෝ මම ඕක ගැහුවේ මගේ දොරට. දොරට ගැහුවට පස්සේ කොහොමද ගම් එකේ ඩැමේජ් වෙලා ඕක ගහන්න ඕන කෙලින්ම මේ ඩිරෙක්ට්ම වෝල් එකට අපි නංගි ගහගත්ත වෝල් එකට මම ගහගත්ත දොරට. ඒ ගහට දැන් ඕක නිතරම වැටෙනවා. ඒකින්ද මට එල්ලන්න පුළුවන් එකම එක දෙයයි. අනිත් ඔය කී ටැග් එක මම පෙන්නන්නේ මගේ සයිඩ් බෑග් එකේ කී ටැග් එක තමයි මම පෙන්නන්නේ. ඕක මාරම ලස්සනයි යන්නේ. හරි ඉතින් මම දැන් මගේ කාමරය අස් කරගන්නවා. මම ওই ජනෙල ගාඩලා ඉන්නේ ඔතන දැන් වහින්න වගේ තියෙන්නේ. හරිද? අනේ මාරම සනීප උණගක් කියලා මම ඒක ඔතනලා පොඩ්ඩක් හිටියේ. දැන් ඉතින් මගේ කාමරය අස් කරගෙන යමු. ඔබට මොකද ඉතින් මගේ vlog එක ගැන? හොඳයිද? කම්මැලිද? මං කියනවා වැඩිද? කමෙන්ට් කරන්න. හරි මම මගේ කාමරේ අස් කරගෙන ඉවරයි. ඔය තියෙන මගේ ෆයිනල් ලුක් එක. මගේ කාමරේ ෆයිනල් ලුක් එක. ඉතින් කාමරේ සුවඳන මගේ එයා ෆ්‍රෙෂනර් එකත් ස්ප්‍රේ කරගත්තා. මට මේ දවස්වල තියෙන ලොකු පිස්සුවක් මේ හෙයා ක්ලිප් පිස්සුවක්. මම ඒක නිසා දකින තැන තියෙන හෙයා ක්ලිප්ස් ගන්න ඔය වගේ චූටි චූටි ඒවා මම මාරම ආසයි දැන් හෙයා ක්ලිප්ස් වලට. කාමරේ ඉඳලා එළියට එනකොට මුළු පැත්තම තැඹිලි පාටයි මාරම ලස්සනයි. මම ඉතින් වීඩියෝ කරගත්තා ඔයාලටත් පෙන්නන්න. අපේ සබා ධර්මයේ කොච්චර ලස්සනයිද නේද? මාරම ලස්සනයි. කරන් පිස්සුවක්. ඊට පස්සේ ඉතින් මම මගේ ස්ටඩි ප්ලෑන් එක හදාගත්තා. මොකද මම මේ දවස්වල කෝසස් වගේක් ස්ටාර්ට් කරලා තියෙනවා. මට ඒවල වැඩ කරන්න තියෙනවා. ඒක හන්ද මම ගාන්ට මගේ ටයිම් එක බෙදාගෙන තමයි හදන්නේ මගේ වැඩවලට. මට ගොඩාක් වැඩ තියෙනවා මේ දවස් ටිකේ කරන්න. ඒක හන්දා ඉතින් මගේ වෙලාවල් මම ප්ලෑන් කරගන්න මම කොහොමද කරන්නේ කියලා. ඒක තමයි දැන් ඔතනදී කරන්නේ. මගේ ප්ලෑන් එක ගහගන්න. ඉතින් අදට මගේ vlog එක ඉවරයි. ඉතින් ආයෙත් දවසක අලුත් vlog එකකින් හම්බ වෙමු. ගොඩක් දුරට මම hair care vlog එකකින් හරි makeup tutorial එකකින් හරි හම්බ වෙයි. ඒක නිසා subscribe කරලා එකතු වෙන්න. මගේ hair oil එකේ වීඩියෝ එකට එහෙම ගොඩාක් හොඳ කමෙන්ට් තිබ්බා. අනේ thank you so much. ඒ වගේම අර මම ඔයාලට කොණ්ඩේ ප්‍රශ්න ගැන ගෙනාවනේ වීඩියෝ එකක් සොලියුෂන් එක. ඉතින් ඒකටත් හරිම හොඳ කමෙන්ට් තියෙනවා. මට හිතා ගන්න බැහැ ඔයගොල්ලන් කමෙන්ට් දැක්කන් පස්සේ. ඔයගොල්ලන්ට මේ ලොකු දෙයක් වෙලා තියෙන ඒ දේවල් වලින් නේද මගේ ටිප්ස් වලින් එතකොට මගේ hair oil එකෙන් මෙහෙම ඔයාලට ගොඩාක් හොඳ ප්‍රතිඵල ලැබිලා තියෙනවා. ඒව දකිනකොට ඉතින් මාර සතුටුයි. ඔයාගෙත් කොණ්ඩේ යන ප්‍රශ්න නම් තියෙනවා නම් අනිවාර්යයෙන්ම යූස් කරන්න මගේ hair oil එක. මගේ hair oil එක කියන්නේ මම යූස් කරන hair oil එක මම ගෙදරදීම හදාගෙන යූස් කරන hair oil එක හදාගන්නේ කොහොමද කියලා මම ඔයගොල්ලන්ට අරගෙන ආවා. අන්න ඒක තමයි මම ගෙනාවේ. එහෙනම් ඉතින් අදට vlog එක ඉවරයි. bye